අද ජනවාරි 22 වෙනිදා. ඉතින් ඊයේ සාරි එක පැය දෙකෙන් ඉවර කරන්න කිව්වේ කවුද? ඊයේ සාරි එකෙන් සාරිස් 15 ඔන්න පැය දෙකෙන් අපි දීලා ඉවර කරා. ඉතින් අද ගෙනාවා ඊටත් වඩා ලස්සන එකක්. ඔන්න ඊටත් වඩා ලස්සන ඒකෙත් සාරි 15ක් තමයි තියෙන්නේ. ඉතින් මොකද කියන්නව නෑනේ. සාරි එක පෙන්නන්න 077යි 694යි 24යි 70ට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දීලා ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකකුයි අපිට එවලා ඔයාගේ ඕඩර් එක දැම්ම වෙන් කරගන්න. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ පාටවල් මේ විදිහටම ලංකාවේ අඩුම මිලට මල්ටි කලර් සාරීස් ගන්න පුළුවන් ඉන්නේ classy.lk අපේ page එකකින් විතරයි කියන එක ඔයාලට කියන්න ඕනේ. ඉතින් 4990ක් විතරයි වෙන්නේ මේක. මැටීරියල් එක cotton voile එක, ලංකා voile එක. මේක අපේ ෆැක්ටරි එකේම හැදෙන සාරීස්. ඒ නිසා මේකේ වගකීම 100ක් අපි ගන්නවා. ඉතින් මේකේ පාට යන්නේ නැහැ. මේ කලර්ස් මේ විදිහටම තියෙනවා. අපේ page එක බලන්න කස්ටමර්ස් ලැන්දලා දාලා තියෙනවා. මේ පේනවනේ ඔයාලට මේ කලර්ස් හැම එකකම ලස්සනටම තියෙනවා. ඉතින් ඔයාලටත් 4990කට මේ සාරි එක ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්න ඩිසයින් එක කොහොමද එන්නේ කියලා. ලංකාවේ අඩුම මිලට මල්ටි කලර් සාරීස් තියෙන්නේ අපි ළඟ විතරයි. තව දෙයක් තොග ගන්න අයටත් අපෙන් මේක ගන්න පුළුවන් 4990 මිලට. මොකද ඒක මේ අපේ තොග මිල තමයි අනිත් කට්ටියටත් දීලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා අපිට කතා කරන්න 077යි 694යි 24යි 70ට. හැබැයි 4990 ඩිස්කවුන්ට් සාරි කියන්න අමතක කරන්න එපා. මේකට මම කියන්නේ අද ඇහැල මල් සාරිය කියලා. මේ තියෙන්නේ ඇහැල මල් සාරිය. ඉතින් මම පෙන්නන්නම් ඒකේ කොහොමද ඩිසයින් එක එන්නේ කියලා. මේක 4 විදියකට අඳින්න පුළුවන්. ඒ කියන්නේ සාරියට දකුණට සහ වමට අඳින්න පුළුවන්. ඔසරියටත් දකුණට සහ වමට අඳින්න පුළුවන්. ඔයාට 4 විදියකට මේක අඳින්න පුළුවන්. ඉතින් එක එක දවසට එක එක පැත්තට අඳන් යන්නත් පුළුවන්. මේ කලර්ස් මේ විදිහටම හැම සාරි එකකම තියෙනවා. ඉතින් මේ තියෙන හෙඩ් පීස් එක මේක හැලමල් සාරිය කියලා තමයි ඔන්න මම කියන්නේ. මේක හෙඩ් පීස් එක නෙරිය පෙන්නන්නම්කෝ. මේකේත් නෙරිය දිගටම දාලා තියෙනවා. මේ තියෙන නෙරියෙත් ලස්සනට ඩිසයින් එක සාරි එක දිගටම දාලා තියෙනවා. යාර 5යි 3 කාලම මේකේ යාර 7ක් තියෙනවා. 1යි කාලයි ජැකට් එක මේ 5යි 3 කාලයි ඔසරිය එක. පේනවනේ නෙරිය මේ විදිහට එනවා. දිගටම එනවා මේ තියෙන ඩිසයින් එක. ඊට පස්සේ පපුව ළඟදී මේ පේනවනේ ඩිසයින් එක දෙපැත්තෙම ඇඳලා තියෙනවා. වමට අඳින හැටයි දකුණට අඳින හැටයි දෙකොල්ලටම අඳින්න පුළුවන් විදිහට. පපුව ළඟදී ඩිසයින් එක මෙන්න මෙහෙම මල් වල කඩන් හැලෙන විදිහට තියෙනවා. පොට අවසානටත් අපි ඇහැල මල් කොටක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම. පේනවනේ? මේක හැන්දම හරිම නීට් එකට පේනවා. මොකද මේ ඩිසයින් ගොඩක් වගේ පෙනුනට ඒක හරිම තැනට ප්ලේස් වෙලා තියෙන හින්දා ඒක ලස්සනටම පේනවා. මේ ඒ හැර නීට් එකට අඳින අයට ඔන්න ඉක්මනට මෝඩ් එක දාන්න තියෙන්නේ අපේ පැත්තට ඇවිල්ලා. චුට්ටක් මම පෙන්නන්නම් එක එන විදිහ. මෙන්න මෙහෙම නෙරිය වැටෙනවා. මෙතන ඩිසයින් එක තියෙනවා. ජැකට් එක වැදගත්මදී. මෙන්න මේ විදිහට වයිට් එක ගියපු පින්ක් එකෙන් ජැකට් එක තියෙනවා. ඉතින් මේ විදිහට ඇඳලා යද්දී කවුද ඔයා දිහා බලන්නේ නැත්තේ? ඉතින් එහෙනම් අපිට ඉක්මනින් ස්ක්‍රීන්ෂොට් එකක් දීලා ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් අපිට එවන්න අමතක කරන්න එපා. ඉතින් අදත් පැයෙන් දෙකෙන් මේ සාරීස් 15 ඉවර වෙයි. එහෙම වුණොත් ඊයේ chance එකත් මිස් වුණාට අදත් බැරි වුණොත් හෙට තමයි ඔන්න ගන්න වෙන්නේ. හරියකට අඳින අයගේ ඩිසයින් එක කොහොමද එන්නේ කියලා පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. යට ෆ්‍රිල් වලට මේ විදිහට ඩිසයින් එක සාරි එක බෝඩ් එක යට වටේම යනවා. පපුව ළඟට අර කැන්ඩියන් එකේ වගේම මේ විදිහට මල් වල කඩන් වලට එනවා.
මේ විදිහට පොට තියෙනවා. ඉතින් මේ ෆ්‍රිල් වලට යටේ ෆ්ලීට්ස් වලට මේ ඩිසයින් එක ඒ විදිහටම එනවා.